ඉතින් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ දුර යන්න මග YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා යාළුව. ඉතින් යාළුවනේ ඔයගොල්ලන් තාමත් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ අද ගෙනල්ලා තියෙනවා වෑන් තුනක් සහ කාර් දෙකක්. ඉතින් අපි බලමු කොහොමද මිල ගණන් කියලා. ඉතින් යාළුවනේ මේ වෑහනේ Toyota Town AC නම්බර 52 නම්බරේ වාහනයක්. ඉතින් යාළුවනේ මේකේ සම්පූර්ණ මුළු වටිනාකම සඳහන් කරලා තියෙන අයිතිකරුව අපිට ලක්ෂ 10 වන මුදලක් තමයි. ඉතින් යාළුවනේ ඊට ඉක්මනින් විකිණීමට ඇති කියලා තමයි අයිතිකරුව අපිට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අයිතිකරුවගේ දුරකථන අංකය මම සඳහන් කරන්නම් 070යි 38යි 21යි 280. ඉතින් යාළුවනේ මේ වාහනේ රනින් කන්ඩිෂන් තත්ත්වය එහෙම හොඳ මට්ටමේ තියෙනවා කියලා තමයි අයිතිකරුව අපිට සඳහන් කරේ. ඉතින් යාළුවනේ ටයර් ගත්තොත් හොඳ මට්ටමේ තියෙනවා වගේම ඇලෝ වීලුත් සවි කරලා තියෙනවා කියලා තමයි පවසලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි එහෙනම් බලමු ඊළඟ වාහනේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔන්න ඊළඟට ගෙනල්ලා තියෙනවා සුපිරිම වාහනයක්. ඉතින් යාළුවනේ මේ වාහනේ ගත්තොත් ඇවිල්ලා 1998ට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ 2002 වර්ෂයට තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වාහනේ සම්පූර්ණ මිල අපිට සඳහන් කරලා තියෙන්නේ ලක්ෂ 98 මාරක් වන මුදලක්. ඉතින් මේ ලක්ෂ 98 මාර මුදල ඉතින් ෆිනන්ස් පාසුකම් සරසා ගන්න පුළුවන් කියලා අයිතිකරුව අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ HA නම්බරේ තමයි ඉතින් සියලුම කන්ඩිෂන් තත්ත්වය ගත්තොත් TV AC ඩුවල් සෙටප් ඩුවල් AC ඇඩ්ජස්ටබල් සීට් ඉතින් ඒ වගේ සියලු පහසුකම් තියෙන ඒ වගේම සම්පූර්ණ වාහනේ කාපට් කරලා තියෙනවා කියලා අයිතිකරුව සඳහන් කරලා තියෙනවා. ඉතින් අයිතිකරුවගේ දුරකථන අංකය මම සඳහන් කරන්නම් 077යි 84යි 030යි 76 077යි 84යි 030යි 76. ඉතින් යාළුවනේ ඉතින් මේ වාහනේ ඇලෝ වීල් වගේම ටයර් ගත්තොත් ටයර් 4ම අලුත් කියලා තමයි අයිතිකරුව අපිට පවසලා තියෙන්නේ. ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් බලන්න නිවසේ පාවිච්චි කරන ලද වාහනයක්. ඉතින් පොත්පත් සියල්ල නිරවුල් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කරන්න කිසිම දෙයක් නැති මේ වාහනේ ඉතින් ලක්ෂ 98 මාරක් තමයි කියන්නේ. ඉතින් අපි බලමු මේ වාහනේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ වාහනේ ගත්තොත් ඉතින් 1995 තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉතින් නිෂාන් කැරවන් වෑන් එකක්. ඉතින් දිග දොර 4 ඉතින් ඔරිජිනල් පේන්ට් ඉතින් 100% දිරුම් කිසිවක් නැත කියලා තමයි පවසලා තියෙන්නේ. ඉතින් ඩුවල් AC සියල්ල හොඳටම වැඩ වගේම ඇඩ්ජස්ටබල් සීට් ඉතින් එන්ජින් රනින් 100%ක්ම තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බැටරි අලුත් බැටරියක් තමයි තියලා තියෙන්නේ. ඉතින් ටයර් තත්ත්වය ගත්තොත් ඉතින් හොඳ මට්ටමේ තියෙනවා ටයර් 4ම. ඉතින් පවතින අඩුපාඩු කිසිවක් නැහැ කියලා තමයි අයිතිකරුව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ නිවසේ පාවිච්චි කරන ලද වාහනයක්. ඉතින් අංග සම්පූර්ණම වාහනයක් කියලා තමයි අපිට පවසලා තියෙන්නේ. ඉතින් යාළුවනේ බිංගිරිය තමයි යාළුවනේ මේ වාහනේ මේ වන විට තියෙන්නේ. ඉතින් ඔබට වාහනේ මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් වාහනේ පරීක්ෂා කිරීමෙන් පසුව ඉතින් වාහනේ හරි මිලක් අපිට සඳහන් කරේ නෑ ඔහු. ඉතින් ඔහුගේ දුරකථන අංකය සඳහන් කරන්නම් 070යි 17 114යි 78. ඉතින් යාළුවනේ හොඳ මොඩිෆයි වාහනයකට ඉතින් ඔන්න මාරු වෙනවා නම් මේ වාහනේ ඉතාමත් කියාපු වාහනයක්. ඉතින් යාළුවනේ එහෙනම් ඔන්න ගෙනල්ලා තියෙනවා මම කාර් දෙකක්. ඉතින් බලමු මේ කාර් එක කොහොමද කියලා. ඉතින් මේක ඇවිල්ලා මයික්‍රෝ MX7 කියන වාහනයක්. ඉතින් 2012 තමයි මේක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. KU නම්බර් NC වලට තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ තුන්වෙනි ඕනර් තමයි ඉතින් ඩොකියුමන්ට් සම්පූර්ණ ක්ලියර් වගේම ගුඩ් කන්ඩියනවා. ඉතින් නිට්ටඹුව කියන ප්‍රදේශය තමයි තියෙන්නේ. ඉතින් මිල අපිට සඳහන් කරලා තියෙන්නේ ලක්ෂ 33 මාරයි. ඉතින් අයිතිකරුවගේ දුරකථන අංකය මම සඳහන් කරන්නම් 078යි 16යි 27යි 26යි 5. ඉතින් යාළුවනේ ටයර් ගත්තොත් ඉතින් ටයර් හොඳ මට්ටමේම තියනවා කියනවා. නිසි වේලාවට පූල් සර්විස් පවා මේ වාහනේ දාලා තියෙනවා කියලා තමයි අයිතිකරුව අපිට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එන්ජින් තත්ත්වය ගත්තොත් හොඳ මට්ටමේ වගේම ප්ලේන් බොඩි ගත්තොත් හොඳ මට්ටමේ වගේම ඉතින් ඔයගොල්ලන්ට ඇතුළ පේන්න තියෙනවා හොඳ ඇඩ්ජස්ටබල් හොඳ කම්ෆර්ටබල් තත්ත්වයේ තියෙන වාහනයක්. ඉතින් යාළුවනේ එහෙනම් අපි බලමු ඊළඟ වාහනේ මොකක්ද කියලා. ඉතින් යාළුවනේ ඔන්න ගෙනල්ලා තියෙනවා ඉතින් Nissan Sunny N16 ඉතින් සුපර් සලෝන් ඉතින් NPHQ වලට තමයි ඉතින් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉතින් යෝම් 2000 වගේම යෝර් 2013. ඉතින් යාළුවනේ 6 වෙනි ඕනර් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් රෙජිස්ටර් ඉතින් ඕනර් ඉතින්
පෙට්‍රල් වාහනයක් වගේම 1600cc එන්ජින් රූම් මෝකේ සියලුමදේ වැඩිකල් තමයි සඳහන් කළ තියෙන්නේ. ඉතින් ප්‍රයිස් එක සඳහන් කරනවා නැති ලක්ෂ 36ක මුදලක් තමයි අයිතිකරුවෙකුට සඳහන් කරන්නේ. ඉතින් කොන්ට්‍රැක්ට් නම්බර් එක අපිට දාලා තියෙනවා 077යි 95යි 98යි 893. තව දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා 077යි 95යි 988යි 93. ඉතින් යාළුවනේ එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න මේ වගේ සුපිරි වීඩියෝ එකක් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්න සුබ දවසක්.